everyone. ඔයා දැන් ගිට්ටල මූලික කරුණු ක්ලෝන් සහ හෝක් කරන හැටි හොඳටම දන්නවා. අද අපි බලමු ඩෙවලොපර් කෙනෙකු විදිහට ඔයාලට වැදගත් වෙන බ්‍රාන්චස් ගැන. ඔයාගේ ප්‍රධාන කෝඩ් එකට කිසිම බලපෑමක් කරන්නේ නැතුව අලුත් ෆීචර්ස් එකතු කරන්න හරි වැරදි හදන්න හරි මේ බ්‍රාන්චස් අපිට උදව් වෙනවා. අද වීඩියෝ එකෙන් මම කියලා දෙනවා කොහොමද අලුත් බ්‍රාන්ච් එකක් හදන්නේ, බ්‍රාන්ච් එකකින් නම් තවත් බ්‍රාන්ච් එකකට මාරු වෙන්නේ කොහොමද, සහ අපි කරමු ප්‍රධාන වෙනස්කම් කෝඩ් එකට එකතු කරන්නේ. ඒ කියන්නේ මර්ජ් කරන්නේ කොහොමද කියලා. ඔයා මේ සීරීස් එකට අලුත්. එහෙනම් මම ඔයාලට ආරාධනා කරනවා පරණ වීඩියෝස් බලලා මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න කියලා. එහෙනම් අපි පටන් ගමු. මුලින්ම බලමු මොකද්ද මේ බ්‍රාන්ච් එකක් කියන්නේ කියලා. හිතන්න ඔයා ගෙයක් හදනවා. ඔයාලට ඕන කරනවා ගෙට හානියක් වෙන්නේ නැතුව අලුත් කාමරයක් හදලා බලන්න ඒක ලස්සනද කියලා. ඔයාලට ඒක වෙනම තැනක හදලා බලනවා වගේ වැඩක් තමයි මේ බ්‍රාන්ච් එකක් කියන්නේ. ඔයාලට බයක් නැතුව ඕනම අත්හදා බැලීමක් කරන්න පුළුවන්. ඔයාගේ ප්‍රධාන කෝඩ් එකට කිසිම හානියක් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපේ ප්‍රධාන කෝඩ් එක තියෙන්නේ මේන් කියන බ්‍රාන්ච් එකේ. දැන් අපි බලමු කොහොමද බ්‍රාන්ච් එකක් හදන්නේ කියලා. VS Code එකේ ටර්මිනල් එක ඕපන් කරගන්න. අලුත් බ්‍රාන්ච් එකක් හදන්න මේ කෝඩ් එක පාවිච්චි කරන්න. උදාහරණයක් විදිහට ඔයා ලොගින් පේජ් එකක් හදනවා නම් ඔයාලට පහළ කමාන්ඩ් එක ටයිප් කරන්න පුළුවන්. දැන් අපි බ්‍රාන්ච් එකක් හැදුවට අපි තාම ඉන්නේ මේන් බ්‍රාන්ච් එකේ. අපිට අලුත් බ්‍රාන්ච් එකකට මාරු වෙන්න ඕන වෙයි. ඒකට පහළ කමාන්ඩ් එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. පොඩි ටිප් එකක්. ඔයාලා බ්‍රාන්ච් එක හදන ගමන්ම ඒකට මාරු වෙන්න ඕන නම් ඔයාලට මේ ෂෝට්කට් එක පාවිච්චි කරන්න පුළුවන්. දැන් ඔයාගේ ප්‍රොජෙක්ට් එකේ වෙනස්කම් කරන්න ඔයාලට පුළුවන්. අලුත් කෝඩ් එකතු කරන්න, අලුතෙන් ෆයිල්ස් එකතු කරන්න ඔයාලට පුළුවන්. ඊට පස්සේ කලින් වීඩියෝ වල අපි කතා කරා වගේම මේ පියවරවල් අනුගමනය කරන්න. දැන් මේ සේව් වුණේ ඔයාගේ අලුත් බ්‍රාන්ච් එකේ විතරයි. මේන් බ්‍රාන්ච් එකේ තියෙන්නේ තම පරණ කෝඩ් එකම තමයි. දැන් අපි බලමු මේ අලුතෙන් හදපු කොටස අපේ මේන් බ්‍රාන්ච් එකට එකතු කරන්නේ කොහොමද කියලා. මේකට අපි කියන්නේ මර්ජ් කරනවා කියලා. මුලින්ම ආපහු මේන් බ්‍රාන්ච් එකට යන්න. දැන් අර අලුත් බ්‍රාන්ච් එක මේ බ්‍රාන්ච් එකට එකතු කරගන්න. දැන් ඔයාගේ අලුත් ලොගින් පේජ් එක ප්‍රධාන ප්‍රොජෙක්ට් එකේ කොටසක් බවට පත් වෙනවා. ඔයාලට දැනට තියෙන ඔක්කොම බ්‍රාන්චස් බලා ගන්න ඕනේ නම් පහළ කමාන්ඩ් එකකින් ඔයාලට පුළුවන්. ඔයා ඉන්න බ්‍රාන්ච් එක තමයි කොළ පාටින් highlight වෙලා පෙන්වන්නේ. වැඩේ ඉවර වුණාම ඒ අමතර බ්‍රාන්ච් එක අයින් කරන්න ඕනේ නම් අපට පහළ කමාන්ඩ් එක පාවිච්චි කරන්න පුළුවන්. අපිට මේ වැඩේම GitHub account එකට ගිහිල්ලා ලේසියෙන්ම කරගන්න පුළුවන්. ඔයාගේ රිපොසිටරි එකට යන්න. අර මේන් කියලා තියෙන drop down එක ක්ලික් කරන්න. අලුත් නමක් දීලා බ්‍රාන්ච් එකක් හදන්න. වෙනස්කම් කළාට පස්සේ compare and pull request හරහා මෙයා merge කරන්න ඔයාලට පුළුවන්. ඩෙවලොපර්ස්ලා බ්‍රාන්චස් පාවිච්චි කරන්නේ ප්‍රධාන කෝඩ් එකට හානියක් නොවී වැඩ කරන්න. ඒ වගේම ටීම් එකක් විදිහට වැඩ කරද්දී වෙන වෙනම ෆීචර්ස් වල වැඩ කරන්න. බග්ස් ලේසියෙන් හඳුනාගෙන ඒවා වෙන වෙනම ෆික්ස් කරන්න. දැන් ඔයාලා දන්නවා බ්‍රාන්ච් එකක් හදලා ඒක මර්ජ් කරන්නේ කොහොමද කියලා. ඊළඟ වීඩියෝ එකෙන් අපි බලමු මොනවද මේ ඉෂුස් සහ පුල් රික්වෙස්ට් කියන්නේ කියලා. එහෙනම් වීඩියෝ එක වැදගත් වුණා නම් ලයික් එකක් දාන්න. මේ සීරීස් එක දිගටම රැඳෙන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. සුබ දවසක්.